මේ සැරේ අවුරුද්දට මගේ ස්පෙෂල් කිරිබතට පොඩි හදලා ලුණු මිරිස් මෙන්න මෙයාව ඇඩ් කරා. මේ අපේ දුවගේ ෆේවරිට්. මෙයා තමයි මේ සැරේ අලුත් අවුරුද්දේ ස්පෙෂල් කිරිබතට හදන ලුණු ස්පෙෂල් ලුණු මිරිසේ ස්පෙෂල් ගෙස්ට්. මෙන්න මෙයා. මේ චූටියට කපාගත්ත මේ ලිටල් බියුටිස් ලාටික දාලා දැන් මෙහෙට තලනවා මේකට ෆ්‍රෙෂ් කරි ලීව්ස් තිබුණා නම් එකක් දාන්න හොඳයි. සර බලලා තමයි මේ සැරේ මිරිස් දාන්නේ. ඊට පස්සේ මේක හොඳට කොටුනාට පස්සේ ලුණු ඇඩ් කරනවා. මේ තියෙන්නේ මම අලුත් අවුරුද්දට හදපු ස්පෙෂල් ලුණු මිරිස් එක. With that red chili came nicely. Look at this. Nice, isn't it? ඊට පස්සේ මේ ලුණු මිරිසට මගේ secret ingredient එක දානවා. මම චුට්ටක් දෙයිමරත් වගේ සියඹලා sauce එක. See this one. And mix it well. ඒකට ඇත්තටම දෙහි දාන්න ඕනේ. මේ අද ලුණු මිරිසට මම මිරිස් කුඩු, කෑලි මිරිස් මුකුත් දැම්මේ නැහැ. අර කොච්චි දෙක විතරයි. රත්තරන් කොච්චි දෙක විතරයි. And mix it well. කිරිබත නම් දැන් හරි. හොඳට හැදුනා. දැන් තියෙන්නේ ලුණු මිරිස් හදලා කන්න තමයි.